ගල්ලංගුරු වංචාව පිළිබඳ කතාවේදී ඒකත් එහෙම මෙහෙන් ලිස්සලා යන තැනටපත් වෙලානේ තියෙන්නේ. ඔව්. හැබැයි ඒ ක්‍රියාපටිපාටි අමාත්‍යවරයා අයින් වුණා. හැබැයි අමාත්‍යවරයා අයින් වුණාට ඒක අමාත්‍යවරයා අයින් වුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා සමහරලාට දැන් එතුමාගේ මැදිහත් වීම පිළිබඳ බලනකොට. මේ වගේ කාරණාවලදී මේ විදිහට නිවිල යන්න ඇතැරලා ඉඳීම කොයිතරම් දුරට රටක් විදිහට ඒක හානි කරයිද ඔබතුමාට? සහ මේ වැඩේ ගැන ඔබේ කියවීම මොකක්ද? මෙහෙමයි. දැන් ඇත්තටම අතීතයේදීත් ඔය ගල්ලංගුරු ගෙනීම පිළිබඳ ගල්ලංගුරු ප්‍රසම්පාදනය පිළිබඳ ඔය බලාගාරය පිළිබඳ ප්‍රශ්න තිබුණානේ. හරි? ප්‍රශ්න තිබුණා. නමුත් මේ ජනාධිපතිවරයාට මේ ආණ්ඩුවට බාර දුන්නේ අවුරුදු 10ක් 12ක් හොඳින් දියවපු බලාගාරය. ලොරොච්චෝල්. ඒ වගේම ගල්ලංගුරු ප්‍රසම්පාදනයේ මුල් කාලේ තිබිච්ච ගැටලු සියල්ල විසඳලපු ක්‍රියාවලියක් තමයි බාර දුන්නේ. හරි? දැන් මුල් කාලේ දැන් උදාහරණයකට අපි මේ අද මේ කට්ටිය මෙතන ඉඳන් ගල්ලංගුරු හොරුවානේ මෙහෙමයි කියනවා. නමුත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ චන්ද්‍රිකා මැතිණියට මේ යෝජනාව ගෙනීම ගැන. මහින්ද රාජපක්ෂ මහත්තයා ජෝන්සන් විරත්න මහත්තයා කාලේ මේක පටන් ගත්තා. නමුත් අපි දන්නවා මේක කොමිෂන් කරන්න ගියාම ඇතිවෙච්ච ප්‍රශ්න අපි අපේ නිලධාරි මණ්ඩලයයි දන්නවා. බලාගාරය මෙගවොට් 900ක හදලා පාරට දාගන්න කොච්චර අපි අවුරුදු 3ක් මහන්සි වුණාද? මම ඒ කාලේ වීලුවට කියන්නේ බලශක්තිය ඇමතිකම මට ලැබෙනකොට මගේ කොණ්ඩේ එක කෙස් ගහක්වත් පැහිලා තිබුණා. දැන් අවුරුදු 3ක් යනකොට කොණ්ඩේ පැහිලා. හරි? මොකද ඉච්ඡර පීඩනයක් අපිට තිබුණා. මුල ගල්ලංගුරු නැව බාගන්න දවස් 20ක් ගියා. හරි? ඒතර මේ වගේ ප්‍රශ්න ගොඩාක් එක්කයි මම ගල්ලංගුරු කොමිෂන් එකට මමයි පැමිණිල්ල කරේ. ඔය සමහර අය කියන දේ අපි බයේ කියන අපි තමයි පැමිණිල්ල කරේ. මම පැමිණිලි දෙකක් කළා. එකක් මේ පිළිබඳ ටිල්ලින් සිල්ලා මහත්මයා පූර්ව නිගමනයක් ප්‍රකාශ කළා මේ පළවෙනිද. ඔහු කිව්වා මේ කොමිෂන් සභාව දාලා තියෙන්නේ ඒගොල්ලෝ නිදහස් වෙලා පරණ අයට දඬුවම් දෙන්න කියලා. මම ඒ අනුව මේ විශේෂ ජනාධිපති කොමිසම් පනත සාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ටිල්ලින් සිල්ලා මහත්තයා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා මට ඕන එක දැනගන්න නීතිමය වශයෙන් ඔබේ අපක්ෂපාතීත්වය හා විශ්වසනීයත්වය පිළිබඳ මහජනයාගේ ඔබ කෙරේ තියෙන විශ්වසනීයත්වය ගැන. තාම ඒකට මට උත්තරයක් ලැබිලා නැහැ. මම ගිය හැටියෙම පළවෙනි ප්‍රශ්නේ මම කොමිෂන් සභාවෙන් ඇහුවේ මොකද්ද මගේ නීතිඥ සිරාල්ලක් තිලකයි මොකද්ද අපේ පෙස්සමට කරපු දේ ටිල්ලින් සිල්ලා සම්බන්ධයෙන්. එතුමන්ලා කිව්වා ටිල්ලින් සිල්ලා මහත්තයා ආවා සමාව ගත්තා මෙහෙම මේ ඇෆිඩවිට් එකක් දුන්නා. ඔහුට සම්බන්ධයෙන් ඔහුගේ සමාව අපි බාර ගන්නවද? ඔහුට මේ පනතට අනුව දඬුවම් දෙනවද නැද්ද ගැන අපි තීරණය කරන්නේ නැහැ. ඉතින් ඒ අනුව තමයි මම මගේ කරේ. මම ප්‍රකාශයක් කරා දිවුරුම් ප්‍රකාශයක් දුන්නා. අවශ්‍ය දත්ත ලබා දුන්නා. ඒ සියල්ලම කරලා තියෙනවා. පන්ත ප්‍රකාරව දඬුවම් නියම කරන්නත් පුළුවන්. පැහැදිලිව පුළුවන් ඔහුට හිරබත් කන්න වෙනවා. ඒක උසාවියට අපහාස කිරීම පිළිබඳ තත්ත්වයක්. හරිද? ඔක ටිල්ලින් සිල්ලට. ටිල්ලින් සිල්ලා මහත්මයාට ඒක වෙනවා. හරියට නීතිය ක්‍රියාත්මක කළොත්. අපි දන්නේ නැහැ කොයි විදිහටද යයිද කියලා. හරියට නීතිය ක්‍රියාත්මක. ඔය දැන් සමහර නීති තියෙනවානේ අර මහින්ද ජයසිංහ මහත්තයාට වසන්ත සබරසිංහ මහත්තයාට තාම නීතිපති දෙපාර්තමේන්තුවට අවුරුදු 1කමාරක් තාම කොලේ යවා ගන්න බෑනේ. ඒ වගේ දේවල් නෙමෙයි හරිය නීතිය ක්‍රියාත්මක කළොත් අපි විශ්වාස කරනවා මේ කොමිෂන් සභාව ඒ ඉන්න ගරු මිනිසුරුතුමාලා තීරණයක් ගනී කියලා.